ඔව් මින්න. මී හරි. මට කවුද යන්නේ කිව්වේ? හිමීට හැරෙන්න මේ පැත්ත. අනිත් පැත්තෙන් වටෙන්. හලෝ හලෝ. අද ගමනක් යන ලෑස්ති වෙන්නේ. ගමනක් යන්නේ අද එනවා මගේ හොඳම යාළුවෙක් මාව හම්බෙන්න. ගිහිල්ලා බලමු කවුද කියලා. ලෑස්තිලා ඉන්නේ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ YouTube පාරාදීසේ මතක් වුණ හින්දා පොඩි vlog එකක් කරනවා කියලා හිත හදාගත්තා. දැන් වෙලාව 11:40. මෙච්චර වෙලාවෙ මොනස්සයා කෝච්චි නැගිටින් ඉඳලා දැන් පාට කෝල් කරලා කිව්වා 12 වෙද්දි ට්‍රේන් එක එනවා. ඔයා කොටුවට එන්න කියලා. විනාඩි 20න් කොටුවට යන්න හදන්නේ. මේක ඇවිල්ලා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගමනක්. ඇත්තටම මම ඇයි මේ හති දාගෙන කොටුවට දුවන්නේ කියලා කල්පනා කරන ගමන් සින්දුව දාගෙන ඔන්න ඔය පැයක විතර දිග ගමනක් යන්න මම පටන් ගත්තා. ඇත්තටම ඉතින් මෙන්න මේ පිස්සු විකාරේ හම්බෙන්න තමයි මම මෙච්චර හති දාගෙන මේ ගමන ගියේ. එතන එහාට වෙච්ච දේවල් ඉතින් ඔක්කොම මේ vlog එකේ නැහැ. මොකද මට වීඩියෝ කරන්න සැරින් සැරේට අමතක වුණා. තෝඩු ටිකක් ගම උන් හිටි තැනත් අමතක වෙන ළමයි දැකලා නැත්නම් ඔන්න බලා ගන්නකො. ඔක්කොම අර මේ පිස්සු දෙන්නේ අවස්ථාවේදී ට්‍රැක් එක පැනලා ඉන්නේ. තරහු දෙක. පොට්ටම්බ ගහට අච්චාරු කඩේ හොයාගෙන යන්නේ. අපි යමු. අච්චාරුයි ජුම්ක හම්බුණා. මට නම් ඕනේ අර තැඹිලි ගෙඩිය. මොනවද? තැඹිලි ගෙඩිය. එතන ඉන්නේ යන්න. ඔක්කොම හරි ගන්න එකක් හරි. ඔක්කොම රීසනබල්. ඉත කාලෙකින් අච්චාරු කඩේ නැති වෙලාද? තියෙනවා. අච්චාරු කඩේ හම්බුණා. අච්චාරු නෑ අද. ඉතින් ඊට පස්සේ ඇවිදලා කරලා හති වටනවා. හින්දා අපි දෙන්නත් එක්ක ගියා පින්චුන්. ආයෙත් පින්චුන් ගියාම හැමදාම ගන්න මෙන්න මේ ලෙමනඩ් එක තමයි. ගන්නට වටිනවා. බොරැලට වෙනකම් මාලයක් දානවා නම් දාන්න. කරාම් දෙක ගොඩක් ලොකු නැති නිසා අර අපිට ගන්න තිබ්බේ මේ කැල්ල කෙල්ලන එක තිබ්බේ. එහෙමයි ඇත්ත කතාව. හදිස්සිය අද උදේ නිකන් සාරි ගොඩ අදිනකොට හුච්ච එකක් කරගෙන ආපු සීන් එකක් තියෙනවා. ගැලපෙන දේවල් ඔක්කොම නෙමෙයි. තමයි අර අහම්බලා කියන්නේ. ගැලපෙන ඉඩකට ගොඩ ලොකුයි මෙහෙම පොඩ වැටෙන සීන් එකක්. ඒ යනකොට everything is perfect. අතමත් පොඩ ලොකුයි. මේ තියෙන ඇවිල්ලා අපේ මේ ශමාව බලන්න එනකොට අරන් ආපු රස කෑම. කරන්නේ මොනවද උයන්නේ? hot battered mushroom උයි. හත්තක් හදනවද? මට එන්නේ කියලා මල්ලවල යාගෙන කනවා. මගේ vlog එක නෙමෙයි මට කියලා බලෙන් කරන vlog එකක් කරලා තියෙන්නේ. දුරුණු බුද්ධ කරනවා. තව මොනවද කරන්නේ? මෙතන තියෙනවා ලුණුයි තක්කාලි. ඉතින් අපි හොදගෙන එන්න පාලි මුදා මඩ. ඕකේ. මෙව්වා කපනවත් ගන්න. ලස්සනට කපන්න ඕනේ. මගේ කුකරි නෑ කුකරි නෙමෙයි කටින් ස්කිල්ස්. මගේ නෙල්ස් ටික බලන්න නෙල්ස් ටික. නේල්ස් ටික පේනවා හොඳට. ආවට ඕනම් පෙන්නන්න. ඔය කපන්නේ සලාදෙට. සලාදෙට. මෙතන තියෙන්නේ පොටුත් කපලා. මේක බත් එකට මේක හතෝ එකට. මේක බත් එකට මේක හතෝ එකට. මේකත් හතෝ එකට. ඕකේ.
මේ තියෙන්නේ හතු. හතු. තම්බාගත් හතු. පෙරාග. තම්බා පෙරා මිරිකාගත් හතු. මිරිකුවේ මම. අක්කල කපන දේ පෙන්නන්න බෑ මොකද කැතයි. එපා. ඒ මත පැකට චූට්ට වුණානේ. තමයි තම්බිලා යන්නේ. මස්කාරි කුඩුත් ඇති ඕන නමුත්. ටන් 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 ටන්. දැන් අපි කපාගෙන තියෙනවා තක්කලි පොහතු. මොනවද garlic පොහතු. chili පොහතු. garlic for rice. Chili, tomato and onions for salad. Onion for hatu mushroom. Chopped onion for rice. ඕකේ. ඊළඟට තියෙනවා අපේ පෑන් එක ඉපගිනි මොලවන්න යන්නේ. අනේ ලස්සනට මෙලෙව්වා. පොඩ්ඩෙන් පෑන් එක ඕෆ් කරලා මේ හන්දේ උයන්න බැරි වෙන්නේ. බේ. වට ඕනම් ගන්න පුළුවන් අතන තියෙන යකඩ හැන්ද. සෝස් පෑන් එක සවුත් වෙන්නේ නැද්ද? මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුදු පාට මේ අය ටික වට බෙදලා දෙන්නද? හා. අහහ. සවුත් එක දාන්න නේද? ඔක්කොම දාන්න. ඒ පහු වෙලා සුදු ලුණු දැම්මා කලින්. මේ කියන්නේ අපි බැදගත් තව මේක වගේ ඔයාලට කරගන්න. පුළුවන් නම් ඩ්‍රම් පේ කල්පෙන්ස පොඩ්ඩක් දාන්න. ඒව නෑ. ඒව නෑ. ඒක පොඩ්ඩක් වේරලා ගෙනල්ලා තියාගන්න. ඔව් ගරම තියන්න. අපේ අම්මගේ නෑනේ කිසි නන්නේ. අම්මා මොනද වඩු නෝන්නේ? හරිනේ මීහරක මං හිතුවක මම මාළු කරලා දායි කියලා. නෑ හරි. බත් එකට කපලා ඒකට දැම්මා. නිම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වෙලාවෙදිම අමු මිරිස් ටිකක් දාගන්න. ඔයාලා ගන්නවද සුදු ලුණු බැදීගෙන එනකොට අමු මිරිස් දැම්මම මාර සුවඳක් එනවා. තරයි. හජිගන. අතින් යන්නේ නැම්ම සිරාට සුවඳයි. ඕකේ. දැන් මේකට පොඩ්ඩක් සැරේ බැදෙන්න දෙන්න. සැරේ බැදෙන්න දීලා හිමින් සරේ එවිත් මොයා ටික ඉන්න. මගේ කනට කොඳුරලා ඔයාලට පුළුවන් මේ වගේ මధుරයක් කෑ කන සද්ද අහන් ඉන්න. ඔයා මගේ වෙන කාගේවත් Nails by Sahasra. කියා පේන්නේ හැබැයි ඔය අතර තියනවා. nails by Sahasra බත් අතර තියනවා. ගාලා පිහින එක තමයි අලුත් කලාව තේරුම් ගන්න. දැන් ඔයාලට පේනන්නේ මේ රන්ලන් පාට එක එනවා. එපා කොහොම දැන් ඔය වෙලාවට ඔයාලා දාගන්න ඔයාලා කලින් කපාගත්ත අනියන් ටික. ඔයාලා කලින් කපාගත්තට අපි දැන් තමයි කපාගත්තේ. නෑ අපිට කලින් කපාගත්ත. ඔය ටික ගාගන්න. ලයිට් කොට මදිවල. මෙතන ලයිට් දාන්න. දැන් එයා පාඩුව බෙදනකම් ඔයා ගන්න ඔයාගේ 3-5 පොතේ. අපි කලින් කරලා දාලා තියෙන පහයි මේ වෙලාව. ඔයා මේකට ඉස්සරහා නම් ඇති. පින්චොක් කෑලි. පින්ච් නම් එපා ඒකට දාන්න. නෝ හරි ඉන්නේ පොඩ තරහ යනවා. ඔය අරිනේව මම වීඩියෝ කරන්නේ නැහැ නිකන්. කිසිම ප්‍රමාණයක් නෑ අප්‍රමාණයි. උඹේ ඇති. ඉතින් එකපාර අරන් දාපන්කෝ. ඇති නේ මොනවද දාන්නේ? ඇති ඇති. මම සම්පත හොදලා දේවල් ගොඩක් තියෙනවා. අන්කිනිව ඔක්කොම අපි පෙන්වන්න ඕනේ කියලා දෙයක් නෑ නේ. මේක බලන්න මේක බලන්න. මට හතින් එකක් යවන්න ඕන. මම දන්නවා මේක ලුණු දැම්මේ නෑ. අන්නේ ගමත දුන්නු බදාගන්න. ලුණු නැතුව කවන්නේ නැහැ දැක්කනේ කිසිම නෑ. ඔයාලගේ රස පදමට ඇති පදමට දාගන්න. මම නම් ලුණු දාන්න දෙන්නේ නෑ වංකම. මම දාපාරට දුන්නා. ඒ කරේ මට බය වැඩි වුණු තින් කියලා. ඔය මාද ඇති. හරි ඔහොම තියපන් ඕක මම වහන්න. ටිකක් පොඩ්ඩක් ආයෙත් ආ ටික වෙලාවක් යනකොට මට හති යනවා. දැන් ඔයාලට මේ අවස්ථාවේ මෙන්න තක්කල් ටික දාගන්න. දැන් අපි හැන්දේ නෑ අපි අතින් දානවා.
අත පොඩ්ඩක් පෙන්නන්න. ආයේ තමයි අත. දැන් මේක වැඩි වෙලා තියන්න එපා. දැන් ඔයාලා මෙතන හතු ටික දාගන්න පටන් ගන්නවා. හතින් යනවා. මෙතෙන් අත් 4ක් පාවිච්චි කරනවා අපි. උමයි බං. ඒ කැමරාවත් තියන් ඉන්න අත. ඒකත් අත තමයි. මම ඔයාලා කැමරා දිහා කලවම් කරගන්න. අර ඒක මේ මගෙන් හොරකම් කරගත්ත ස්ටෙප් එකක්. හැදි දෙකම තියලා කලවම් කරන එක. ඉතින් පාරකට විමානේ මම දන්නේ ඇයි කියලා මම බලත් දීලා අදන්නත් කලින් අනිත් මේ ඉතිම කියන්න එපා. මම කියවල මම දැන් ඔක ටික බලන්න නේද මම බලන්නේ නේද දැන් ඔක ටික වහලා තියන්න. වහලා තියන්නේ කාස්ට් කියනවා මොකද ඔක අරගෙන හිටියොත් මට අදින් යනවා. පස්සේ හම්බෙමු. මෙන්න මේකට තමයි කියන්නේ අලුත් තාස්ස. ඔය පැත්තට නෙමෙයි පුතේ වීඩියෝ ගන්න අනිත් පැත්තට. මේ පැත්තට. ඕක තමයි අලුත් තාස්සරේ මම දන්න තාස්ස නෑ උනාට. මට පෙන්වන්න දෙන්නේ ඔයාලට දාන්නේ මොනවද කියලා ඔයාලා දැන් දාගන්න මොනවද තලාගත්ත සුදුලුණු සහ තලා කපාගත්ත හිමිරි කපාගත්ත මොකෙන් හරි තලුවනේ. මේ පොඩිට කපාගත්ත ලුණු. ඒක දාගෙන එන්න අත් දෙකයි තියෙන පුතේ. ඉතුරු දෙක මෙතන. ඕකේ. ළමයි අතර මේක අපේ කැම්පස් රෙසිපි එකක්. හාද දැන් උඹලා අහන්න එපා කොහොමද කැම්පස් එකේ ඉුවේ කියලා. අපි කොහොමද ඉුවා. වීඩියෝ කරපන්. සෝරි. ඔන්න පැත්තට වීඩියෝ කරනලු. ළමයි මේක කැම්පස් රෙසිපි එකක්. උඹලා අහන්න එපා දැන් කොහොමද කැම්පස් එකේ ඉුවේ කියලා. අපි කොහොම හරි කැම්පස් එකේ ඉුවා. මේක අපි හදිසියට ටක් ගාලා දාගෙන අපි ස්පෙෂල් රයිස් එකක්. ඔව් අන්න එහෙම එකක්. මේකට නමකුත් නැහැ, ගමකුත් නැහැ, රෙසිපියකුත් නැහැ, මුකුත් නැහැ. අපිට එවෙලට තියෙන දේවල් වේගනේ. එවෙලට තියෙන දේවල් දාලා අපි හදනවා ඒක. දැන් ඔයාලා ලුණුයි සුදු ලුණුයි දාලා ඔයාලට පුළුවන් නම් තව මේකට දාගන්න පුළුවන් අම්මිරිස් ටික. අපි දැන් මේ ඉතර දේවල් දාන්නේ නැහැ. ඉඟුරු කොත්තමල්ලි? ඉඟුරු කොත්තමල්ලි එපා. ඉඟුරු කෑල්ලක් දාන්න පුළුවන් නම් වඩාත් රසයි මේක. ඉඟුරු තියෙනවා. ඉතින් බූරුවා. මේකට ඔයාලා දාගන්න 3-5 මොනවද බැදපු 3-5 තියෙනවා නම් ඒවයි කහ කුඩු මිරිස් කුඩු තව ඔය තියෙන කුඩු කුඩු ඕන එකක් දාගෙන ඉන්න කැමති විදියකට. ලුණු කුඩු ඕනේ බත් එකේ ලුණු කුඩු තියෙනවා. ලුණු කුඩු දාන්න එපා. මත් කුඩු දාන්න එපා මත්තේ. ළමයි at last මෙහෙම එකක් තමයි එන්නේ. ඔන්න මේකක් තමයි එන්නේ ළමයි. ඔන්න බත් එක. bye. මොන්නේ අපි ඔයලා ඉවරයි. සලාඩ් එකක් තියෙනවා. සසම හතු එකක් තියෙනවා. ඔම්ලට් එකක් තියෙනවා. බත් එක ඔයාලා දැක්කා. අන්න ඔහමයි අපි ඔයාලා ඉවරනේ. කොණ්ඩේ කඩාගෙන ඉවර නෑ ළමයි. කොණ්ඩේ බැඳගෙන ඉවර. හරිද? එකක් කැතයි. යාළුවනේ. මොනවද කුඩු කුඩු තියෙන්නේ? කුඩු කුඩු. ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු. හතු. හතු. salad. omelette. rice. අපි ආගේවත් බ්ලොග් හරිද ඒ වුණාට දැන් මටයි මතක් වුණේ මෙහෙම එකක් කරන්න ඕන. වැඩක් නෑ කතා කරලා දැන් අපි යන්න ලෑස්තිලා ඉන්න. පන්නවත් දෙන්නේ නෑ නිදහස්. බයි. අපි හම්බෙමු. කොහෙන්ද දැස් සාදර අපි හම්බෙන්නේ ආයේ? අපි හම්බෙමු කොයිද ගාව. නෑ සහස්රට ආයෙ මෙහෙම එකක් තියෙනවා කියලා සහස්රනේ මට මතක් වෙච්ච වෙලාවට හම්බෙමු ආයෙ. බයි. ඉතින් දැන් ලොග් කරන්න අපි සූදානම්. ලොග් කරන්න නෙමෙයි අපි යන්නේ ෆොටෝ ගන්න. කියනද ලොග් එකක් මෙතන සිද්ධ වෙයි කියලා විශ්වාස කරන්න එපා. මට මතක් වෙච්ච වෙලාවට ඒක කරනවා. එච්චර. Okay. Right. Let's go. Bye. ලොග් එක මට මතක් වුණා. අපි ඇවිල්ලා ඉන්නේ මූවිල ගාවට. ඊසාව පෙන්නනවද අපි? ඔව් ඉෂා කවර නෑනේ නේද? අපි අද ෂූට් කරන්න. सरिया तेरा इश्क है पिया रंग जाऊं जो मैं हाथ लगाऊं दिन बीते सारा तेरी फिक्र में रहम सारी तेरी
ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලට. හැව්ලොක් සිටි එක එහා පැත්තෙම තමයි මේ කෝවිල තියෙන්නේ. ඉතින් අපේ ඉමේෂට ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනි කියලා කිව්ව හින්දා මේ ලොකේෂන් එක TikTok එකේ YouTube එකේ එක තැන්වල දැකලාම මටත් එතනට යන්න ආසාව තිබ්බ හින්දා ඔන්න ඉතින් අපි ආවා. ඒක නේද? අපි මෙහෙමයි කරේ. අපි මෙතන ඇවිල්ලා ෆොටෝ ෂූට් එකක් වගේ එකක් කරා. අපිට ඇත්තටම මොකද උනේ? ඒක තමයි මම vlog එක අමතක වුණා. දැන් මේ මනුස්සයා ෆොටෝ බලලා ඒක ලස්සනට. ෆොටෝ එක දාලා අකුල ගහුවම අල්ලි මේකට අපි හිටේ ඉන්නේ නේද? වීඩියෝ දහන්න වෙයිස මේක කන්ටෙක්ට් දාන්න මේ හොඳ හොඳ ඇඳුම් මාරු කරන්න කලින් ඔයාගේ අදහස් කියන්න අපිට. ඔයාලට මොකද සිද්ධ වුනේ? නිකන් තේරෙන්නේ මම නිකන් ඉතියෝපියාවෙන් වඩ වගේ සීන් එකක් දෙමගිච්ච එකක් මම මේක හැමදාම ඇවිදිනවා. හරි අපහසුයි මට දැන් ගලවන්න ඕන. කියලා මේ ළමයට රැවටුණා. අර පොඩි පොඩි කීට මොකද කියන්නේ? කියන දේ ඇහෙන්න ගන්නෑ මම. සිත්මානේ ගෑවී මල්යාය පාවී හරි. දැන් කියන්න මොකද්ද උනේ? කවුද වැඩේ කෑවේ? වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔව්. මෙහෙමයි ඇත්ත වශයෙන්ම කිව්වොත් මට සිහියක් තිබ්බේ නැහැ මොකද මට හම්බුණා වදක පොඩි එකෙක්. ඌවල පොඩි එකා වගේ දකින්න හැමතැනම බහුවා වැඩි ගන්න බඩු ගන්න. හැව්ලොක් එකේ තියෙන මම හිතන්නේ හැම බද්දේවට කියන්නේ හැම ෂොප් එකකම මොනවා හරි ගත්තා. හැම ෂොප් එකකම මොනවා හරි ගත්තා. හැව්ලොක් එකට වඩා හොඳ ආදායමක් දීලා යන්නේ. ඒ හින්දා මට ක්ලොග් එක අමුතුකුණා. මට අමුතුවා කියලා මේ මිනිහරකට ඔන්න අමතක කරා. කොහොමින් හරි ඒක නෑ. දැන් මම මෙතන vlog එකක් ගැන මොකක් ගැනද කතා කරේ? බ්ලොග් එකක් ගැන. බ්ලොග් එකක් ගැන කතා කරලා මම බ්ලොග් එක කතා කරන්නේ. ඔන්න ඔකයි සරගම පිටිස්සරේ. දැන් ඉතින් ඔයාලට බ්ලොග් නිර්මලයි කියන්නේ නේද? හරි ඉවරයි. එහෙනම් දැන් මෙතනින් ඉහට ගන්න දෙයක්වත් නැහැ. දැන් අපි යන්නේ යන්නේ. හරි bye. See you thank you. බයි. గుమ్మంలోకి హోలీ తెచ్చావే నువ్వు పక్కనుంటే ఇంతేనేమోనే నాకొక్కో గంట ఒక్కో జన్మే మళ్ళీ పుట్టి చేస్తున్నాను ఇంకేం కావాలి